තමයි. අයි බං අරෙන් බර එන්ට එන්ට තමයි. මෝටර් එකේ යන්ට කොහේ හරි හොයාගෙන ඉන්න. තව යනවා ඔක්කොම හරහා වැටෙනවා බං. හරහා වැටෙන්න තමයි අර උඩ එව්ව ඩිංග ඩිංග මෙව්ව වෙන්නේ. කම්බින්ද කම්බි වල බලයට හිමීට පිට පාතේ. කම්බි නැවන විදිහට යන්නේ. දැන් ඔය ටික ගන්නවනේ. අරේටම යන්නේ අරේටම යනවා යන්නේ. බේබි බේබි. බේබි කුට් කියනවා. ඒ උඹලා ඊයරා මේක මොන හරි කරාද? පොළොව දුහලන මොන හරි දෙයක් කරාද ඊයේ තොපි? මෙච්චෙල්ලා තියෙන්නේ. ඔය පැත්තත් මේ වගේ තමයි. හැබැයි මේ පැත්ත වතුර නෑ එච්චර නේ. හරිද? මේ පැත්තේ පාත්‍රොත් මේ ෆයිල් දාලා යටි ඇරෝගේ ෆයිල් එකෙන් තුන් කලක් හාරලා. ෆයිල් එකෙන් තුන් කලක් හාරලා තියෙනවා. එක්ක ෆයිල් මේ අර පැත්තට ඇන්ගල් කරලා ගහන්න තියෙන බිල්ඩින් එක පැත්තට. ඔව් ඔය එහෙ හොඳයි අර කාමරයක් හදාගන්න හොඳක් ගහලා බං. ටික අර පල්ලෙහකින් හරි ගහලා. අඩම් බෝ දැක්කේ නැද්ද බේබි මේක? නෑ කවුද දැක්කේ? මා දැක්කේ. කියලා ගාන ලිය කාලා ගියා සේකක් බොන්න. උතර මම මොනවා බලගෙන ඉන්නේ. ඉතියක උඩට කතා කරන්න බෑ කොල්ලොන්ට. කතා කරන්නේ අපි පල්ලෙහනේ. එච්චර යන්නේ නෑ බං මේ මෙතනින් යන්න පොඩ්ඩක් තිබ්බේ කතා කරන්නේ නෑ මොන කතා කරන්නේ. මෙතනින් පොඩ්ඩක් ගියේ. දැන් කොහොමද? නෑ නෑ එහෙම යන්නේ නෑ. හලෝ බෙදීප්පේ පාන්දර 3:45 නරියනෝද? එහෙ 3:45ට ඒ කැලේ ගියේ. කොයිද? හරි. අනික පාන් කෑල්ලක් කාලා ආතේ තේන් ටිකක් ගහලා. මේකට හාරලා වැඩි නේද වැඩි. මේ කාගෙත් දෙලිලා ඉන්න දුන් මෙහෙට වල. මෙහෙ යන්නේ නැහැ තාම. අයි ගහ දින පොලිටි නැත්නම් ඔය ෆයිල් එකෙන් තිබ්බම මොකද යන්නේ? දුන් කාලක් නැහැ නේද? ෆයිල් එකේ යට මඩකට අයිස් ෆයිල් ගාලා තිබුණා. දුන් කාලේ ගල්ලා ගියේ යට මඩකින්ද? ඒකට කොහොමද හම්බුනේ? අර ෆයිල් ටිකක් යනවා. අර ෆයිල් ටිකක්